ඉතිහාස වාර්තාවලට අනුව ලෝකෙ පළමුවෙන්ම ඇස් කණ්ණාඩියක් හදලා තියෙන්නේ ලංකාවේ. ඒ 13 වෙනි ශතවර්ෂයේදී ගම්පොළ රාජ්‍ය පාලනය කළ 4 වන බුවනෙක බාහු රජතුමා වෙනුවෙන්. රජතුමා ගඩලාදෙණිය ඇම්බැක් ආදී ප්‍රදේශවල විහාරාරාම සහ සෙල් ලිපි කියවීමට පැමිණි අවස්ථාවේදී සියුම් කැටයම් නිරීක්ෂණය කිරීම සහ සෙල් ලිපි කියවා ගැනීමේ අපහසුතාවයකට මුහුණ පාලා තියෙනවා. ඒ නිසා ගම්වැසියෙක් ඇස් කණ්ණාඩියක් සාදා දුන් බවත් එහි රාමුව මීහරක් අඟකින් සාදා ඇති බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ඉන්නේ චූලාමණී ගෙදර ගුණසෝම. ගුණසෝමගේ පරපුරේ මීමුත්තෝ තමයි බුවනෙක බාහු රජතුමාට ඇස් කණ්ණාඩිය හදලා දීලා හපන්කම කරලා තියෙන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට අරන් ආපු මේ දැනුම දැන් තියෙන්නේ ගුණසෝම ළඟ. එදා තිබුණු සම්ප්‍රදායික දැනුම තාමත් ඔහු බොහොම පරිස්සමින් ආරක්ෂා කරගෙන තිබෙනවා. ඔහු මේ රටට සම්පතක්. මේ ඇස් කණ්ණාඩි හදන්න භාවිතා කරන පලිඟු එහෙමත් නැත්නම් අර්ධ මාණික්‍යමය වටිනාකමක් තියෙන දියතරිප්පු රැගෙන එන්නේ පතල් කර්මාන්තය තිබෙන රත්නපුර ඇලහැර වැනි ප්‍රදේශවලින්. පළමුව සිදු කරන්නේ පළුදු නොමැති දියතරිප්පු පාෂාණයක් තෝරාගෙන එය යන්ත්‍රානුසාරයෙන් කැරකෙන ලෝහ තලයක් මගින් පෙති වශයෙන් කපා ගැනීම. එහිදී සියුම්ව සකසාගත් ගල්කුඩු විශේෂයක් එක් කරගන්නවා. එම ගල්කුඩු සාදා ගනු ලබන්නේ පතල් කර්මාන්තයේම හමුවන කට්ටා ගල් නැමැති පාෂාණය සියුම්ම කුඩු කර අමරා ගැනීමෙන්. මෙලෙස පෙති වශයෙන් කපා ගනු ලබන දියතරිප්පු පාෂාණය පසුව කණ්ණාඩියේ රාමුවේ හැඩියට සකසා ගැනීම සිදු කරනු ලබනවා. මේ සඳහා විශාල කාලයක් වැය කිරීමට සිදු වෙනවා. අද යම් තරමක් තාක්ෂණය භාවිතා කළත් අතීතයේදී සම්පූර්ණයෙන්ම පාහේ සම්ප්‍රදායික මෙවලම් භාවිතයෙන් තමයි මේ සියල්ල සිදු කර තිබෙන්නේ. මේ ඔබ දකින්නේ අතීතයේ විසූ පැරැන්නන් විසින් පලිඟු පෙති කැපීම හා අනෙකුත් කාර්යයන් වලට එලෙස භාවිතා කරන ලද සම්ප්‍රදායික උපකරණයක්. මෙලෙස සාදා ගන්නා ලද පලිඟු කාචයේ සියුම් හා වැදගත්ම කාර්යයන් හමුවන්නේ මින් ඉදිරියට. මේ ඔබ දකින උපකරණය හඳුන්වන්නේ ඔට්ටු ගල ලෙස. එය සාදාගෙන තිබෙන්නේ ලීයෙන් හා ඉටි භාවිතා කිරීමෙන්. ගුණසෝම මහතා මේ සැරසෙන්නේ දල්වා ගන්නා ලද පොල් කටුවක ගින්නෙන් පලිඟු කාචය සහ ඔට්ටු ගලේ ඉටි රත් කොට කාචය එහි අලවා ගැනීමටයි. දියතරිප්පු ඇස් කණ්ණාඩි නිෂ්පාදනයේ පාරම්පරිකව ලද දැනුම හා තාක්ෂණයේ වැදගත්ම කාර්ය සිදු කරන්නේ මින් අනතුරුයි. වසර 500ක් 700ක් පමණ ඉපැරණි රිදී තිරිවානා ගලින් නිම වූ අච්චුවක් වැනි ගලක් මත මෙම පලිඟු ඇතිල්ලීමෙන් තමන්ට අවශ්‍ය කරනු ලබන ආකාරයේ ඇස් කාචයක් නිර්මාණය කර ගැනීමයි. මෙම රිදී තිරිවානා ගල් වලින් නිම කරන ලද ඉපැරණි ගල් අච්චු පිළිබඳවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒවා 30 ඇඳිරිය, 40 ඇඳිරිය, 60 ඇඳිරිය ආදී ලෙස වෙන්වෙන් වශයෙන් සාදාගෙන තිබෙනවා. පළඳින්නාගේ අවශ්‍යතාවය මත සාදා ගනු ලබන කාචය හොඳින් ඔපදමා ගැනීම සිදු කරගත යුතුම කාර්යයක්. මෙම කාර්ය සිදු කරනු ලබන්නේ කටු එරබුදු ලීයෙන් තනාගත් ලී දණ්ඩක් භාවිතා කිරීමෙන්. මේ සඳහාද පලිඟු ගල් පුළුසා කුඩු කර අමරා ගැනීමෙන් ඉතා සියුම්ව සකසාගත් ගල් කුඩු විශේෂයක් භාවිතා කරනු ලබනවා. කටු එරබුදු ලීය ඇසට ඖෂධීය ගුණයක් එක් කරන බව පැරැන්නන්ගේ මතයයි. මෙලෙස සකසා ගන්නා ලද දියතරිප්පු ඇස් කණ්ණාඩි පැළඳීමෙන් ඇස්වලට නිරෝගී භාවයක් හා සිසිලසක් ලැබෙන බව ගුණසෝම මහතා පවසා සිටිනවා. ඔහු දියතරිප්පු ඇස් කණ්ණාඩි නිෂ්පාදනයට අමතරව
චූඩාමාණික්‍ය නිෂ්පාදනය, පෙන්ඩන් මුදු ආදියද වර්තමානයේදී නිපදවනු ලබනවා. ඔහුගේ මෙම පාරම්පරික දැනුමින් පිරි වටිනා කර්මාන්තය දෙස් විදෙස්වල පවා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන බව ඔහු පවසා සිටින්නේ ගොඩාක් ආඩම්බරයෙන්. එසේම ඔහු ලද මේ දැනුම ඔහුගෙන් පසුව තම පුත්‍රයාද රැකගෙන ආරක්ෂා කරනු දැකීම ඔහුගේ එකම අභිප්‍රායයි.